හලෝ ගයිස් ගුඩ ඉවනින් කොහොමද ඕගොල්ලන්ට ඕගොල්ලෝ හොඳින් කියලා හිතනවා මම අද ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ පේර කවර අපි කිලෝ එකකින් කොළ කිලෝ එකකින් කවර කොහොමත් 600ක් විතර තියෙනවා කොළ කිලෝ එකකින් ඉතින් මේ පේර කවර අපි පේර වගාවට දාන්න තමයි හදලා තියෙන්නේ. ඉතින් පේර කවර කිව්වට පස්සේ මේ එක විදිහේ කවර තියෙනවා. අපි නම් ඉතින් කොළ අපි අරගෙන කපලා තමයි ඉතින් කොළ වලින් තමයි හදලා තියෙන්නේ. ඕක මං හිතන්නේ මේ සයිස් එක අඟල් 10ක් විතර දිගයි අඟල් 6ක් විතර පළලයි. ඕක පේර පොඩි කාලේ පේර ගෙඩියට දැම්මට පස්සේ ඉතින් ඔය ගෙඩිය ලොකු වෙද්දි ඒකත් ඒ සයිස් එකට යනවා. ඉතින් මේ තියෙන්නේ පේර වගාව. මේකට දාන්න තමයි ඉතින් මේ කවර අපි හදන්නේ. මෙතන අක්කරයක විතර ප්‍රමාණයක් තියෙනවා. ඒකට පේර පැල අපි ඉඳලා තිනවා 850ක් විතර ඉඳලා තියෙනවා. ඒ තමයි අපේ පේර වගාව. ඉතින් පේර ගැන දැනගන්න ඕන කට්ටිය මේක බලන්න. ගොවිතැන් කරන විදිය දැනගන්න ඕන නම් කතා කරන්න අහන්න ඕන දෙයක් තාත්තා තමයි දන්නේ. යා තමයි කරන්න ගොවිතැන. ඉතින් මේ තමයි අපේ පේර වගාව. මේකේ පේර කිලෝ එකක් විතර වෙන පේර ගෙඩිත් තියෙනවා. ඉතින් ඒවා ඉතින් මේ අපි විකුණනවා. ඉතින් විකුණද්දී ඉතින් ඒවා ඒ මිලට දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කිලෝ එකක් වෙන රොටි වෙන පේර ගෙඩි තියෙනවා. ඉතින් උසු වීඩියෝ එකක් දාන්න බලන්නම්. මට මේ ටිකේ බැරි වුණා. මේ තින්නේ පේර ගහ පැලේ. ඉතින් ඔකෙන් මං ගෙඩියක් කඩා ගන්නවා. දැන් ඔය තින්නේ පේර හොඳට පැහිලා තිබ්බ මං ඒකයි දැකලා කඩාගත්තේ. හොඳට පැහිලා හොඳ ලොකුවට හැදිලා තියෙනවා. ඒ ගෙඩිය. ඒක හරියම ලස්සනයි. ඉතින් මේ බලන්නකො ලස්සන මේ ගෙඩිය මේ ලා පාටට තියෙද්දි මාර හරි ලස්සනයි. ලා පාටට තියෙද්දි ඔන්න මං කෑවා ඒක හරිම රහයි. කිලෝ එකකට කිට්ටු ඉතින් ওই ගෙඩිය. ස්තුතියි.